හරි. අපි ඊට පස්සේ බලමු බීජීය සීමාව කියන්නේ මොකක්ද කියලා. බීජීය සීමාව. බීජීය සීමාව කියන්නේ මෙන්න මේ ආකාරයේ සීමාවක් තිබ්බොත්. ඒ කියන්නේ නියතයක් xn ඍණ an බෙදීම x ඍණ a. ඔන්න ඔය ආකාරයේ සීමාවක් තිබ්බොත් අපි කොහොමද මේක විසඳන්නේ කියන එක බලන එක තමයි අපි කරන්නේ. මෙයාගේ a කියන්නේ n කියන්නේ ආත්මික සංඛ්‍යා දෙකක්. හරි. මේකක් කොහොමද විසඳන්නේ? එතකොට අපි ගන්නවා මෙන්න මේ විදිහට. limit x ආසන්න වෙනවා a ට. මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට සාධක කඩලා. x ඍණ a x n ඍණ 1 ධන x n ඍණ 2 a ධන ඔන්න ඔය ආකාරයට අපිට සාධක කඩා ගන්න පුළුවන්. එතකොට x එනවා a n ඍණ 2 එනවා ධන a වල n ඍණ 1. මේ මැද පද ওই රටාවටම එනවා. බෙදීම x ඍණ a කියලා එනවා. එතකොට දැන් අපි දන්නවා මේක a ට ආසන්න වෙනවා මිසක් a ට සමාන වෙන්නේ නැහැ. ඒතර අපිට පුළුවන් මෙයාට මේක කපලා දාන්න. දැන් අපි ලියුවොත් limit x ආසන්න වෙනවා a ට අපිට ඉතුරු වෙලා තියෙන්නේ x n ඍණ 1 x n ඍණ 2 වාරයක් a ඔය විදිහට මැද පද ටික තියෙනවා x වාරයක් n ඍණ 2 ධන n ඍණ 1 කියලා අපිට ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ කරන්නේ මේකට a ආදේශ කරනවා. a ආදේශ කරාම a වල n ඍණ 1 ධන a වල n ඍණ 2 වාරයක් a ධන ඔය විදිහට a වාරයක් a වල n ඍණ 2 ධන a වල n ඍණ 1 කියලා එනවා. මේක සුළු කරාම මේක දැන් අපි ගත්තොත් a n ඍණ 1 මෙතනත් a වලින් වැඩි කරාම a n ඍණ 1 ධන මේ මැද පද ටිකත් ඔහොම හැදෙනවා මේකත් a n ඍණ 1 ධන a n ඍණ 1 කියලා එනවා. එතන මෙතන අපි ඔක්කොම ගත්තොත් එහෙනම් මෙතන පද තියෙනවා n ප්‍රමාණය. මෙතන පද තියෙන ඔක්කොම n ප්‍රමාණය. එතන අපි දන්නවා මේ පද ඔක්කොම සමානයි. එතන අපිට මෙයාට ලියන්න පුළුවන් n වාරයක් a n ඍණ 1 කියලා. මෙන්න මේ විදිහට තමයි මෙයාගේ උත්තරය එන්නේ. එතන අපිට මේක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. limit x ආසන්න වෙද්දී a ට x n ඍණ an බෙදීම x ඍණ a. ඕක සමානයි n a n ඍණ 1 කියලා අපිට මේක ගන්න පුළුවන්. ඔය අපිට මේක ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු මේ තියෙන මේ සිද්ධාන්තය අපිට ඍණ බලයක් ආවොත් ඒ කියන්නේ n වලට ඍණාගයක් ආවොත් මේක හරියනවද කියලා අපි දැන් බලමු. මම පොඩ්ඩක් මේකේ පල්ලෙහාට යනවා. හරි. එතන මම ගන්නවා මෙහෙම. මම ගන්නවා n සමානයි. හරි. අපි දැන් ඒක බැලුවොත් අපිට එනවා අපි ගමු n සමානයි ඍණ m කියලා. ඒ කියන්නේ m කියන්නේ ධන සංඛ්‍යාව. අපි ගමු set plus කියලා. ධන නිකලයක් කියලා සැලකුවා. ඒතර n කියන්නේ ඍණාගයක් වෙනවා. දැන් අපේ සීමාව තියෙන්නේ limit x ආසන්න වෙනවා a ට x වල n ඍණ a වල n බෙදීම x ඍණ a කියලා. හරි. එතකොට දැන් මෙයාට අපි ඍණ බලයක් ආවොත් ඍණ m ඍණ a ඍණ m බෙදීම x ඍණ a. දැන් බලමු මේකෙත් අර විදිහටම අපිට ගන්න පුළුවන්ද කියලා. එතකොට මෙයාගේ අපිට මෙහෙම ලියාගන්න පුළුවන්. අපි දන්න මේ ඍණ බලයක් තියෙනවා අපිට මේකේ අපල්ලට යවා ගන්න පුළුවන්. x වල m ඍණ මේක අපිට යවා ගන්න පුළුවන් a වල m කියලා පල්ලයට යවා ගන්න. බෙදීම x ඍණ a. ඔය තමයි තියෙන්නේ. අපි දැන් මෙයාගේ පොදු හරයක් ගන්නවා. පොදු හරයක් ගත්තම අපිට එනවා limit x ආසන්න වෙනවා a ට am xm උඩ am ඍණ xm කියලා එනවා. බෙදීම අල්ලහින් එක්ක නේ m ඍණ x ඍණ a කියලා. හරි. ඊට පස්සේ මේ am xm මෙන්න මේ දෙන්නව අපි ගන්නවා මේ ලිමිට් එකෙන් එළියට. අපිට ගන්න පුළුවන් නේ වැඩි කිරීමක් විදිහට තියෙනවා නම් අපිට මේකේ සීමාවෙන් එළියට ගන්න පුළුවන්. limit
x ආසන්න වෙනවා aට එක බෙදීම am xm කියලා මම මෙයා වෙන සීමාවක් ඇතුළට ගන්නවා. වාරයක් limit x ආසන්න වෙනවා aට අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට ලියන්න. මේ x ඍණේ උඩට ගත්තාම අපිට එනවා am ඍණ xm බෙදීම x ඍණ a කියලා. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ සීමාව සුළු කරනවා. මේ සීමාව විසඳුවාට පස්සේ මේ සීමාව විසඳුවම අපිට එනවා limit අපිට limit ලියා ගන්න ඕනේ. ඒ සීමාව විසඳුවම අපිට එනවා a එක බෙදීම a වල m බලය මෙතන x වලට ආදිශ කරන a වල m බලය කියලා එනවා වැඩි කිරීම. මෙතන සීමාව මම කරන්නේ මේ ඍණක් එළියට ගන්නවා. ඍණක් එළියට ගත්තම ඍණ limit x ආසන්න වෙනවා aට මේකේ xm ඍණ am කියලා එනවා. ඊම x ඍණ a. දැන් අපි දන්නවා මේ m කියන්නේ ධන සංඛ්‍යාව. ඒ කියන්නේ අපිට කලින් අපිට ආපු තියරි එක මෙතනට ඇප්ලයි කරන්න පුළුවන්. දාන්න පුළුවන්. එතන මේක අපිට එනවා a වල 2m කියලා. වැඩි කිරීම මේකෙන් අපිට එනවා තව ඍණ ලකුණක් තියෙනවා ඍණ. වාරය මේකෙන් අපිට එනවා m වාරයක් a වල m ඍණ 1යි කියලා. ඔය විදිහට එනවා. දැන් අපි මේක සුළු කරොත් මේක අපිට ලියන්න පුළුවන් ඍණ a වල ඍණ 2යි m කියලා. උඩට ගන්නවා මේ බලය. වැඩි කිරීම මෙතන අපිට එනවා m වාරයක් a වල m ඍණ 1යි කියලා. මේක අපිට උත්තර එනවා ඍණ a වල ඍණ m වාරයක් a වල මේ දෙන්න සම්බන්ධ වුණාට පස්සේ අපිට එනවා ඍණ m ඍණ 1යි කියලා. මේක පොඩ්ඩක් පල්ලෙට ගන්න. එතන අපිට මේක ලියන්න පුළුවන් සමානයි ඍණ m a වල ඍණ m ඍණ 1 කියලා. එතකොට අපිට අර විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි limit x ආසන්න වෙනවා aට x වල බලය ඍණ a වල n බලය බෙදීම x ඍණ a තිබ්බොත් අපිට මේ ආකාර එකක් තමයි එන්නේ. n වල a වල n ඍණ 1. ඒ කියන්නේ අපිට n වලට ඍණාගයක් තිබ්බත් n වලට ඍණාගයක් තිබ්බත් මේක ඇප්ලයි කරන්න පුළුවන්. මේ ආකාරයෙන් තමයි එන්නේ. හරි. අපි දැන් බලමු ඒකට උදාහරණයක්. එතකොට ඒකට අපි උදාහරණයක් බලුවොත් මේක ලියනවා limit x ආසන්න වෙනවා 9ට x වල 3 බෙදීම 2 බලය ඍණ 27 බෙදීම x ඍණ 3 උඩ x ඍණ 3. හරි. මෙහෙම එකක් ගත්තාම මේක අපි හදන්නේ කොහොමද? එතකොට මේක අපි හදා ගන්නවා අර වගේ දැන් තියරි එක මොකක්ද තිබ්බේ? limit x ආසන්න වෙනවා aට x වල n ඍණ a වල n බෙදීම x ඍණ a ආකාරයෙන් තිබ්බොත් n වාරයක් a වල n ඍණ 1 බලය. මේක තමයි අපේ තියරි එක. හරි. එතකොට මේක අපි මේ ආකාරයෙන් හදා ගන්න ඕන. දැන් ඒක හදාගත්තම අපිට මේක හදා ගන්න පුළුවන් limit x වල 9 x වල 3 බෙදීම 2 ඍණ 27 මේ 9 දැන් a වලින් මෙතන හදාගෙන තියෙන්නේ 9 9න් හදාගන්න. එහෙනම් 9 3 බෙදීම 2 බලය. හරි. ඒතර 9 2 භාගයේ බලය කියන්නේ 3 3 බලය කියන්නේ 27. එකෙන් එනවා. බෙදීම පල්ලේ හදාගත්ත අපිට එනවා x වල භාගයේ බලය තමයි මූලය කියලා කියන්නේ. 3 කියන්නේ 9 භාගයේ බලය. හරි. දැන් මේක අපිට ආව හැදලා නැන්නේ මේ ආකාරයෙන්. පල්ලෙහාත් බල තියෙනවානේ. එහෙනම් අපි කරන්නේ මේකේ උඩයි යටයි මේ අපි මේක වෙන වෙනම කඩා ගන්නවා. උඩයි යටයි අපි කලින් කිව්වා මේ විදිහට අපි වෙන වෙනම ලියා ගන්න පුළුවන් කියලා. limit x ආසන්න වෙනවා 9ට x වල භාග බලය ඍණ 9 භාග බලය. ඔය විදිහට අපිට ලියා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම කරන්නේ මේකේ උඩයි යට මම බෙදනවා එකම එකකින් එකම සංඛ්‍යාව අපිට බෙදන්න පුළුවන් උඩයි යටයි. එතකොට x වල 3 බෙදීම 2 ඍණ 9 3 බෙදීම 2 මම ඒක බෙදනවා x ඍණ 9. ඒ වගේම මම මේ යටින් එක්කෙනාවත් සමානනේ මේ යටින් එක්කෙනාවත් x ආසන 9ට x වල භාගය බලේ ඍණ 9 භාගය බලේ ඕකත් මම බෙදනවා x ඍණ 9.
එතකොට මම මේ දෙකම ඔහොම x ඍණ 9න් බෙදුවා. හරිද? හරි. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ කවුද? මේ තියෙන්නේ මේකට අපි දාන්න පුළුවන් මෙන්න මෙහා. මෙන්න මේකට අපිට දාන්න පුළුවන් මෙන්න මේක. එහෙම දැම්මට පස්සේ අපිට මේක ගන්න පුළුවන්. උඩ එක්කෙනා ගත්තොත් මෙතන 3 බෙදීම 2 වැඩි කිරීම 9 3 බෙදීම 2කින් එකක් ගියාම 3 බෙදීම 2කින් එකක් අඩු වෙන්න ඕන. බෙදීම යට ඉන්නේ වාගේ. වැඩි කිරීම 9 භාගේ ඉන්න 1. එතකොට මේක සුළු කරන් තියෙන්නේ මේ දෙකට මේ දෙක යනවා. එතකොට අපිට ඉතුරු වෙනවා 3 වාරයක් 9න් භාගේ බලය. ඒ කියන්නේ 3. මෙතන ඉතුරු වෙනවා 9 ඍණ භාගේ බලය. පල්ලෙහා ඉතුරු වෙනවා. 9 ඍණ භාගේ බලයක් කියන්නේ 1 බෙදීම 3. එතකොට මේක සුළු කරවට එන උත්තරේ 27යි කියලා.